වාසනාවන්ත සුබ දවසක් වේවා හැම දිනාටම. අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ GoFundMe වෙබ්සයිට් එකේ Facebook page එක. ඉතින් ඔයාලට මතක ඇති මම GoFundMe වෙබ්සයිට් එක ගැන වීඩියෝ එකක් කරා. මේ වෙනකොට ඒ වීඩියෝ එක 3,81,000ක් බැලුවා. ඉතින් ඒ වීඩියෝ එක ගොඩක් ජනප්‍රිය වුණා. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ GoFundMe වෙබ්සයිට් එකේ Facebook page එක ගැන වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට මුදල් අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේ Facebook page එකේ ෆොටෝ එකක් හරි පොඩි වීඩියෝ එකක් හරි නැත්නම් ඔයාට පුළුවන් මැසේජ් එකක් දාන්නත් පුළුවන්. ඉතින් දැම්මට පස්සේ හරිම ඉක්මනට මුදල් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් GoFundMe වෙබ්සයිට් එකේ Facebook page එක තමයි අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ Facebook page එකේ like තියෙනවා මිලියන 1.9ක් තියෙනවා like. ඒ වගේම මේ Facebook page එක follow කරනවා මිලියන 2 ගාණක්. ඉතින් මේ Facebook page එක ලෝකේ ඉන්න ගොඩක් ධනවත් පුද්ගලයෝ follow කරන page එකක්. ඒක නිසා තමයි මම ඔයාලට මේ Facebook page එක අරගෙන ආවේ. ඉතින් ඔයාලට පුළුවන් මේ Facebook page එක follow කරන්න. ඒ වගේම මේ Facebook page එකට add වෙන්න. add වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට මුදල් අවශ්‍යතාවයක් තියෙන ෆොටෝ එකක් හරි පොඩි වීඩියෝ එකක් හරි නැත්නම් මැසේජ් එකක් දාන්නත් පුළුවන්. ඉතින් දැම්මට පස්සේ හරිම ඉක්මනට ඔයාලගේ බැංක් account එකටම මුදල් ටිකක් ගන්න පුළුවන්. ඉතින් මේ Facebook page එක මේ වෙනකොට මිලියන 2.1ක් follow කරනවා. හායි පැටියෝ. ගොඩක් ජනප්‍රිය Facebook page එකක්. ඉතින් GoFundMe වෙබ්සයිට් එකේ ඔරිජිනල්ම Facebook page එක. ඉතින් ඔයාට පුළුවන් මේ Facebook page එකට add වෙන්න. ඉතින් ඔයාලට මුදල් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ෆොටෝ එකක් හරි නැත්නම් මැසේජ් එකක් හරි පොඩි වීඩියෝ එකක් දාන්න පුළුවන්. දැම්මට පස්සේ හරිම ඉක්මනට ඔයාට මුදල් ටිකක් ගන්න පුළුවන් බැංක් account එකට. ඉතින් මේ Facebook page එක ලෝකේ ඉන්න ගොඩක් ධනවත් පුද්ගලයෝ follow කරනවා. ඉතින් මේ Facebook page එකේ ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රශ්නේ මැසේජ් එකක් දාන්න පුළුවන් නැත්නම් ෆොටෝ එකක් දාන්න පුළුවන් නැත්නම් පොඩි වීඩියෝ එකක් දාන්නත් පුළුවන්. ඉතින් අන්නේ විදියට ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රශ්නේ දාන්න මේ Facebook page එකේ. ඉතින් ඒක නිසා තමයි මම අද ඔයාලට මේ Facebook page එක ගැන වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් ඔයාලා මේ Facebook page එකට add වෙන්නේ කොහොමද? ඒ වගේම තමයි මේ Facebook page එක follow කරන්නේ කොහොමද? අද වීඩියෝ එකෙන් මම මේ හැම දෙයක්ම ඔයාලට කතා කරනවා. ඉතින් අද වීඩියෝ එක ගොඩක් වැදගත්. මොකද ඔයාලට මේ Facebook page එකේ donation page එකක් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මැසේජ් එකක් දාන්නත් පුළුවන්. පොඩි ෆොටෝ එකක් දාන්නත් පුළුවන්. නැත්නම් වීඩියෝ එකක් දාන්නත් පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් වීඩියෝ එකක් දාන්න, ෆොටෝ එකක් දාන්න කැමති නෑ. ඉතින් එයාලට පුළුවන් මැසේජ් එකක් දාන්න. ඉතින් මැසේජ් එකක් දැම්මට පස්සේ හරිම ඉක්මනට ඔයාලගේ බැංක් account එකටම සල්ලි ටිකක් ගන්න පුළුවන් ධනවත් පුද්ගලයන්ගේ. ඉතින් ඒක නිසා තමයි මේ Facebook page එක ඔයාලා follow කරාම තියෙන වාසිය. මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති. ඉතින් මං අද කියලා දෙනවා ඔයාලට මේ Facebook page එකට add වෙන්නේ කොහොමද? මේ Facebook page එක follow කරන්නේ කොහොමද? ඉතින් ඒ වගේම තමයි කැමති කෙනෙක් ඉන්නවා. හායි පැටියෝ. කැම්පේන් එකක් දාන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතනිනුත් ඒ කැම්පේන් එක දාන්න. ඉතින් මං ඔයාලට කැම්පේන් එකක් දාන වීඩියෝ එක ගෙනල්ලා තියෙනවා. මේ වෙනකොට ඒ වීඩියෝ එක 3,81,000ක් බැලුවා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන විදිහටමයි මෙතනත් කැම්පේන් එක දාන්න තියෙන්නේ. ඉතින් එහෙම කැමති නැත්නම් ඔයාලට පුළුවන් පොඩි ෆොටෝ එකක් දාන්න පුළුවන්, නැත්නම් වීඩියෝ එකක් දාන්න පුළුවන්, නැත්නම් මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි
මේ Facebook page එකේ ඔයාලට කැම්පේන් එකක් දාන්න අවශ්‍ය වෙන්නේ. ඔයාලට මැසේජ් එකක් දැම්මත් ඇති මුදල් ටිකක් එකතු කරගන්න. ඉතින් අද කියලා දෙනවා ඒ දේවල් කරන්නේ කොහොමද කියලා ඔයාලට. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. GoFundMe Facebook page එකේ ඔයාලා කොහොමද ඔයාලට මුදල් අවශ්‍යතාවයක් ඇති වුණොත් ඔයාලා ෆොටෝ එකක් දාන්නේ නැත්නම් මැසේජ් එකක් දාන්නේ නැත්නම් වීඩියෝ එකක් දාලා ඔයාලා ඉක්මනටම මුදල් ටිකක් ගන්නෙ කොහොමද කියලා අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. ඔයාට මම කියලා දෙන්නම් GoFundMe Facebook page එකේ ඔයාට මුදල් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ෆොටෝ එකක් හරි පොඩි වීඩියෝ ක්ලිප් එකක් හරි මැසේජ් එකක් හරි දාලා ඉක්මනටම ඔයාට පුළුවන් ලෝකේ ඉන්න ධනවත් පුද්ගලයන්ගෙන් මුදල් ටිකක් එකතු කරගන්න. ඉතින් මේ GoFundMe Facebook page එක ලෝකේ ඉන්න ගොඩක් ධනවත් පුද්ගලයෝ ෆලෝ කරනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් GoFundMe Facebook page එක 2.1 මිලියන් ෆලෝ කරනවා. ඒ වගේම GoFundMe Facebook page එකට ලයික් තියෙනවා 1.9. ඉතින් ගොඩක් හොඳ වෙබ්සයිට් එකක් තමයි මේ GoFundMe වෙබ්සයිට් එක. ඉතින් මම GoFundMe වෙබ්සයිට් එක ගැන වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක වෛරල් වුණා. 3,81,000ක් වීඩියෝ එක බැලුවා. ඒ වගේම තමයි වීඩියෝ එකට හොඳ කමෙන්ට් තියෙනවා. ඉතින් ඔයාලා වෙනුවෙන් මම ගෙනල්ලා තියෙනවා GoFundMe Facebook page එක. ඉතින් ඔයාට මේ GoFundMe Facebook page එකට ඇඩ් වුණාට පස්සේ ඔයාට donation page එකක් හදන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ගැන ෆොටෝ එකක් හරි පොඩි වීඩියෝ ක්ලිප් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. දැම්මට පස්සේ ලෝකේ ඉන්න ගොඩක් ධනවත් පුද්ගලයෝ GoFundMe Facebook page එක ෆලෝ කරනවා. ඊට පස්සේ ඔයාට හරිම ඉක්මනට මුදල් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මුදල් ටිකක් දෙන්න එයාලා ඉදිරිපත් වෙනවා. ඔයාලා ඩොනේෂන් එකක් දෙන්න එයාලා ඉදිරිපත් වෙනවා. මං හිතන්නේ ඔයාට පැහැදිලි ඇති. ඔයා කොහොමද GoFundMe Facebook page එක ෆලෝ කරන්නේ? අද මම ඔයාට කියලා දෙනවා. ෆලෝ කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි GoFundMe Facebook page එකට ඔයාට පුළුවන් ඇඩ් වෙන්නත් පුළුවන් ෆලෝ කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් පොඩි ෆොටෝ එකක් දාන්නත් පුළුවන් මැසේජ් එකක් දාන්නත් පුළුවන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නත් පුළුවන්. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මුදල් පිළිබඳ මං හිතනවා ඔයාට පැහැදිලි ඇති. ඉතින් මේ GoFundMe Facebook page එකට ඇතුල් වෙන ඔරිජිනල් ලින්ක් එක මම වීඩියෝ එක පහත දානවා. ඔයාට පුළුවන් ඒ ලින්ක් එක ටච් කරලා මෙන්න මේ විදියට GoFundMe Facebook page එකට ඇතුල් වෙන්න. ඉතින් ඇතුල් වුණාට පස්සේ මෙන්න මෙතන තියෙනවා අයිකන් පහ. මේ පළවෙනි අයිකන් එක තියෙනවා all කියලා, දෙවෙනි අයිකන් එක තියෙනවා about කියලා, තුන්වෙනි අයිකන් එක තියෙනවා photos කියලා, හතරවෙනි අයිකන් එක තියෙනවා video කියලා, පස්වෙනි අයිකන් එක තියෙනවා more කියලා. ඉතින් මේ GoFundMe Facebook page එකේ මෙහෙම පහතට ගියාට පස්සේ මෙන්න මේ විදියට ඔයාට ෆොටෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම කැම්පේන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩොනේෂන් page එකක් හදන්න ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ෆොටෝ එකක් හරි මැසේජ් එකක් හරි පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාට පැහැදිලි ඇති මෙන්න මේ විදියට. ඉතින් මම ඔයාට කියලා දෙන්නම්. ඉතින් ඔයා කොහොමද කියලා GoFundMe Facebook page එකට ඇඩ් වෙන්නේ. ඉතින් ඕනම කෙනෙක් දන්නවා Facebook පාවිච්චි කරන කොහොමද කියලා page එකකට ඇඩ් වෙන්නේ. ඉතින් දන්නේ නැති අයට කියලා දෙන්න. ඉතින් මේ GoFundMe Facebook page එකට ඇඩ් වුණාට පස්සේ ඔයාට මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ගැන පොඩි ෆොටෝ එකක් නැත්නම් ඔයාට පුළුවන් මැසේජ් එකක් නැත්නම් පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්න පුළුවන්. දැම්මට පස්සේ ලෝකේ ඉන්න ගොඩක් ධනවත් පුද්ගලයෝ මේ GoFundMe Facebook page එක ෆලෝ කරනවා. ෆලෝ කරාට පස්සේ ඔයාගේ ෆොටෝ එක දැක්කට පස්සේ ඔයාට උදව් කරන්න යාලා ඉදිරිපත් වෙනවා. මං හිතනවා ඔයාට පැහැදිලි ඇති. ඊට පස්සේ ඔයාට
ඩොනේෂන් එකක් ඉක්මනටම ගන්න පුළුවන්. ඒ කියන්නේ දවස් 2ක් 3ක් ඇතුළත උනත් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ GoFundMe Facebook page එක follow කරලා ගොඩක් දෙනෙක් ඩොනේෂන් ගත්තා. ඒක නිසා තමයි මම ඔයාට GoFundMe Hi, Facebook Petio. page එක ගැන වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන ආවේ. මෙන්න මෙතන තියෙනවා අයිකන් පහක් ඔයාලට පේනවා ඇති. මම මෙතන වීඩියෝ කියන අයිකන් එක ටච් කරනවා. ටච් කරාට පස්සේ මෙන්න මේ විදියට වීඩියෝ බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට මෙන්න මේ වීඩියෝ එක 14000ක් බලලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට ඔයාට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. මෙන්න මේ වීඩියෝ එකක් 14000ක් බලලා තියෙනවා. මේ වීඩියෝ එක 12000ක් බලලා තියෙනවා. මෙන්න මේ විදියට මෙන්න මේ වීඩියෝ එක 9000ක් බලලා තියෙනවා. මේ වීඩියෝ එක 22000ක් බලලා තියෙනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක 53000ක් බලලා තියෙනවා. ඔයාට පේන ඇති 53000ක් මෙන්න මේ වීඩියෝ එක බලලා තියෙනවා. ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් දාපු තමයි මේ තියෙන්නේ. ඉතින් මුදල් ප්‍රශ්න තියෙන අය තමයි මේ පොඩි වීඩියෝ ක්ලිප් දාලා තියෙන්නේ. මම හිතනවා ඔයාට පැහැදිලි ඇති. ඉතින් මෙතන තියෙනවා ෆොටෝ කියලා අයිකන් එකක්. මෙතන මම ටච් කරනවා. ටච් කරාට පස්සේ මෙන්න මේ විදියට ඔයාට ෆොටෝ බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට ෆොටෝ එකක් දැම්මට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රශ්නේ ගැන ෆොටෝ එකක් දාන්න කැමති නම් ෆොටෝ එකක් දාන්න පුළුවන්. හරිම ඉක්මනින් මුදල් ටිකක් එකතු කරගන්න පුළුවන් ඔයාට. මං හිතනවා ඔයාට පැහැදිලි ඇති. මෙන්න මේ විදියට ඔයාට ඒක බලා ගන්න පුළුවන් මේ page එකට ආවට පස්සේ. ඉතින් මම දැන් මෙතනින් all කියන තැන ටච් කරනවා. ඊට පස්සේ මම ඔයාට කියලා දෙන්නම් GoFundMe Facebook page එකට ඔයා ඇඩ් වෙන්නේ කොහොමද? ඉතින් ඔයා මේ page එකට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඩොට් 3ක අයිකන් එක. මෙතන ටච් කරන්න. මෙන්න මම ටච් කරා. ටච් කරාට පස්සේ මෙන්න මේ විදියට ඔයාට මෙනු එකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා මැසේජ් කියලා. ඔයාට පුළුවන් මැසේජ් එකක් දාන්න පුළුවන් ඔයාගේ ප්‍රශ්නේ ගැන. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ page එකට ඇඩ් වෙන්න. නැත්නම් මේ page එක follow කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ධන ලකුණක් එක follow කියලා මෙතන ටච් කරන්න. ටච් කරාට පස්සේ GoFundMe Facebook page එක follow කරන්න පුළුවන් ඔයාට ඒ විදියට. ඉතින් ඔයාට පුළුවන් follow කරාට පස්සේ ඔයාගේ ප්‍රශ්නේ ගැන ෆොටෝ එකක් දාන්න පුළුවන්. පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් මැසේජ් එකක් දාන්න. මං හිතනවා ඔයාට පැහැදිලි ඇති. ඉතින් මෙන්න මේ විදිය තමයි මේ page එක follow කරන්නේ නැත්නම් ඇඩ් වෙන්නේ. මම දැන් මෙතනින් මෙහෙම back වෙනවා. back වුණාට පස්සේ මෙන්න මේ විදියට GoFundMe Facebook page එක ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ page එකේ පහතට ගියාට පස්සේ මෙන්න මේ විදියට ඔයාට මෙන්න මේ විදියට campaign බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඇත්තටම donation page එකක් හදන්න නෑ. ඔයාට ෆොටෝ එකක් තියෙනවා නම් ඔයාගේ ප්‍රශ්නේ ගැන ෆොටෝ එක දාන්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්න පුළුවන්. ඉතින් ඔයාට ෆොටෝ එකක් දාන්න කැමති නැත්නම් වීඩියෝ ක්ලිප් එකක් දාන්නත් කැමති නැත්නම් ඔයාට පුළුවන් පොඩි මැසේජ් එකක් දාන්නත් පුළුවන්. මැසේජ් එකක් දැම්මට පස්සෙත් ඔයාට හරිම ඉක්මනට මුදල් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න පුළුවන්. නැත්නම් පොඩි ෆොටෝ එකක් දාන්න පුළුවන්. නැත්නම් පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නත් පුළුවන්. ඉතින් GoFundMe වෙබ්සයිට් එකේ මේ Facebook page එකේ ගොඩක් ලෝකේ ඉන්න ධනවත් පුද්ගලයෝ මේ Facebook page එක follow කරනවා. ඉතින් ඒක නිසා ඔයාට හරිම ඉක්මනින් මුදල් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ Facebook page එක follow කරලා ගොඩක් දෙනෙක් මුදල් ගත්තා. ඒක නිසා තමයි මම ඔයාලා වෙනුවෙන් මේ GoFundMe Facebook Hi, page එක Petio. අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක අරගෙන ආවේ ඔයාලා වෙනුවෙන් ඒක නිසා. ඉතින් ඔයාට පුළුවන් මේ Facebook page එක follow කරන්න. follow කරලා ඉක්මනටම ඔයාට පුළුවන් මුදල් ටිකක් එකතු කරගන්න. ඉතින් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න. මගේ phone number 3ක් වැඩ කරනවා. ඒ වගේම ඔයාලා වෙනුවෙන් මම WhatsApp ඉන්නවා. WhatsApp එකට ඔයාට පුළුවන් කෙටි පණිවිඩයක් දාන්න පුළුවන්. Hi, ඒ වගේම Petio. තමයි මගේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න, ඔයාලගේ යාළුවන්ට බලා ගන්න මගේ වීඩියෝ එක share කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන බලාපොරොත්තුවෙන් මං අදට ඔයාලගෙන් සමු ගන්නම්. හැම කෙනෙකුටම වාසනාවන්ත සුබ දවසක් වේවා.